කුරුල්ලා නිසා ඇතිවන ලපකැලල් වගේම අපේ මූණේ තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් නැති කරගන්න අපිට කරන්න පුළුවන් සරලම සරල සත්කාරයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ෆේස් මාස්ක් එක දාන්න අපිට ඕනි වෙන්නේ ගෙදර තියෙන පොඩිම පොඩි අමුද්‍රව්‍ය ටිකක් විතරයි. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ, මොනවද අපිට මේකට ඕනි වෙන්නේ කියලා. මේක හදාගන්න මම මුලින්ම මේකට ගන්න බිත්තරයක්. එක බිත්තරයක් මේකට හොඳටම ඇති. අපිට කහ මදය සහ සුදු මදය කියන දෙකම මේකට ඕනි වෙනවා. ඊළඟට අපි මේ බිත්තරයට එකතු කරගන්න ඕනේ කෝප්පෙකුඩු හැඳි දෙකක්. බිත්තරේ එකතු කරාට පස්සේ ඊළඟට අපි මේකට කෝප්පෙකුඩු හැඳි දෙකක් එකතු කරගන්න ඕනේ. කෝප්පෙකුඩු හැඳි දෙකක් එකතු කරලා ඊළඟට අපි මේ සේරම හොඳට කලවම් කරගන්න ඕනේ. විනාඩි 3ක් විතර මේක හොඳට කලවම් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ අවසාන මිශ්‍රණය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක මූණට ඇප්ලයි කරන්න කියලා. මේක මූණේ ගාන්න වලට බ්‍රෂ් එකක් වගේ එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේක අතින් ගන්නත් පුළුවන්. අපි මුලින්ම මූණ හොඳට පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු කරගත්ත මූණේ මේක බ්‍රෂ් එකක් ආධාරයෙන් අපි හොඳට ගාන්න ඕනේ. මේක හොඳට මූණේ ගෑවට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ අපේ මූණේ මේ ආලේපනය උඩින් ටිෂු කොළ ටිකක් තවරන එක. මේක ඇලවෙන දියරයක් වගේ හින්දා අපේ මූණට හොඳට ටිෂු කොළ ටික ඇලවෙනවා. ඊළඟට අපි ආපහු කරන්න ඕනේ මේ ටිෂු කොළ ටික උඩිනුත් ආපහු වතාවක් අර විදිහටම මිශ්‍රණය මූණේ ගා ගන්න එක. ඉතින් මේ විදිහට ටිෂු කොළ තියෙන ගමන් අපේ මිශ්‍රණය අපේ මූණේ ගා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඔයාලා මේක ඉවර වෙනකම්ම මූණේ ගා ගන්න. ඊට පස්සේ මේක වේලෙනකන් අපි විනාඩි 30ක් 45ක් වගේ කාලයක් මුණේ තියාගෙන ඉන්න ඕනේ. එතකොට මේ ටිෂු කොළ එක්කම අපි ගාපු ෆේස් පැක් එක වේලෙනවා. ඉතින් මේ ෆේස් පැක් එක වේලුණාට පස්සේ අපිට හරිම ලේසියෙන් ගලවලා ගන්න පුළුවන් මූණෙන්. ඉතින් මේ විදිහට තමයි අපේ ෆේස් පැක් එක දාගන්නේ. ඉතින් මේක සතියකට දෙපාරක් වගේ කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ඔයාලට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. කුරුලෑ නිසා ඇතිවුණු ලපකැලල් වගේම අපේ මුහුණේ තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් නැති කරගන්නත් මේ ෆේස් පැක් එක අපිට භාවිතා කරන්න පුළුවන්.